අපි මේ අබෑට ටික මේ බෙන්ඩරේට දාලා ගයින් කරගන්න. මේ ටික අඹරගෙන එන්න. ඔන්න යාළුවනේ මං අබෑට ටික අඹරගත්තා. අපි දැන් මේකට විනාකිරි කවලම් කරගනිමු. විනාකිරි කවලම් කර කර හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ලුණු ටිකකුත් එකතු කරගන්න. මේකලා හොඳට කවලම් කරගන්න. අපි මේ මිරිස් කරල් ටික පොඩ්ඩක් පලා ගනිමු විනාකිරි වදින්න. ඔන්න මම මිරිස් කරල් ටික අගින් කපාගෙන තියෙන්නේ. ඔන්න යාළුවනේ මං ලුණු බොංචි මිරිස් කරල් ටික සූදානම් කරගත්ත අච්චාරුවට දාන්න. මේ තියෙන්නේ. ඔන්න යාළුවනේ අපි මැටි භාජනයේ සූදානම් කරගත්තා. මේකට මේ වතුර කවලම් වෙන්න හොඳ නෑ. එතකොට මේ සවුත් වෙන්න බලනවා අපේ අච්චාරු එක. ඒ හින්දා වතුර නැති වෙන්න පිහලා හරි ගන්න. අපි දැන් මේ ටික මේකට එකතු කරගනිමු. ඔන්න යාළුවනේ මම ඒ ටික එකතු කරගත්තා. ඔන්න යාළුවනේ මම මැටි හට්ටියට එකතු කරගෙන තියෙන්නේ. අපි මේකට විනාකිරි ටික එකතු කරගනිමු. ඔන්න මං අබ මිශ්‍රණය එකතු කරගත්තා. අපි මේකට තව විනාකිරි ටිකක් දාගනිමු. අපේ මේ විනාකිරි භාජනයේට එක හැන්දයි මේ භාවිතා කරන්න ඕනේ. මේ නොයෙක් වර්ගයේ හැඳි භාවිතා කරන්න එපා. එතකොට සවුත්තු වෙනවා අපේ අච්චාරුව. දැන් අපිට තියෙන්නේ මේ මැටි හට්ටිය රෙදි කෑල්ලකින් ආවරණය කරගන්න. ඊට පස්සේ මේ අච්චාරුව තැම්බෙනවා. මම මේ භාජනයට නයි මිරිස් කරල් ටිකකුත් එකතු කරගත්තා. අපි දැන් මේක ගැට ගහගමු. අපි මේ කැරට් ටිකක් මේ භාජනයට එකතු කරගනිමු. මට කැරට් ඉස්සෙල්ලා දාන්න අමතක වුණා.